සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් අද අපි අරන් ඇවිල්ලා තින වලට වැදගත් වෙන වීඩියෝ එකක්. දැන් A level කරන කට්ටියට තව සති දෙකක වගේ කාලයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ උසස් පෙළ විභාගය සඳහා. එතකොට අපි දන්නවා මේක තමයි අපේ ඉතින් ජීවිතවල සාමාන්‍යයෙන් වෙනස් කරගන්න හොඳම තැනක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට දැන් සමහර කට්ටිය ඉන්න පුළුවන් දැන් හොඳටම වැඩ කරලා ඉන්න කට්ටිය ඉන්නත් පුළුවන්. සමහර වෙලාවට වැඩ කරන ගමන් ඉන්න කට්ටිය ඉන්නත් පුළුවන්. සමහර වෙලාවට තමන්ට කෙනේ තෘප්තිමත් මදි ගතියක් දැනෙන්නත් පුළුවන්. ඉතින් මේ වැඩ කරපු විදිය සම්බන්ධව තව ඉතින් සති දෙකයි තියෙන්නේ. මොනවා කරගන්න පුළුවන් වෙයිද? මොන කොහොමද මේ වැඩේ හරියට කරගන්නේ කියන එක හිත හිතින්න කට්ටියකුත් ඉන්න පුළුවන්. හරි. ඒතර ඔය හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අද අපි ගේන්න හිතාගෙන මේක කතා කරනවා ප්‍රධාන කරුණු තුනක් සම්බන්ධව කතා කරනවා ඔයාලට. ඒවා වැදගත් වෙයි. අපි මුලින්ම කතා කරගන්න යමු මේ කරුණු තුන මොනවද කියලා. එතකොට දැන් ඔය ගැන කතා කරලා බැලුවොත් මේ වෙද්දී පන්ති වල සිලබස් එහෙම ඉවර වෙලා තියෙන්නේ. සහ තව හැබැයි සිලබස් ඉවුනාට ඔයාලට තියෙන්න පුළුවන් තව රෙකෝඩින්ග්ස් බලන්න තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් ඔයාලට ගොඩ ගැහිලා තියෙන්න පුළුවන්. වැඩ කළමනාකරණය කර ගැනීමේ ගැටලු ඔයාලට තියෙන්න පුළුවන්. හරි. එතකොට දැන් ඔය රෙකෝඩින්ග් බලන එක සම්බන්ධව ගත්තොත් එහෙම දැන් අදහස ගත්තොත් එහෙම මගේ අදහස ගත්තොත් එහෙමනම් දැනට රෙකෝඩින් බලන එක නවත්තන්න වෙනවා. මොකද දැන් අපිට තව සති දෙකක වගේ කාලයක් තියෙන තවත් රෙකෝඩින් බල බල ඉන්න ගියොත් එහෙම ඔයාලගේ කාලය අපත යෑමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඒකට මොකක්ද දෙන්න පුළුවන් විසඳුම දෙයක් වගේ කියලා ඔයාලා මගෙන් අහුවොත් එහෙම. හරි. එතකොට දැන් අපි ඔය රෙකෝඩින් බලන දැන් ඔයාලට අතපසු වෙච්ච දෙයක් නෙවෙයි බලන්නේ. හරි. නැත්තම් තව ඉස්සරහට බලන්න තියෙනවා. ඔයාලට ඉතුරු වෙලා තියෙන දෙයක් තමයි ඔය බලන්නේ. හරි. එතකොට ඒකේ බලනකොට අපිට දැන් හිතන්න දැන් ඔයාට එක නෝට් එකක් ලියා ගන්න වෙනවා. එහෙම නැත්නම් ආපහු රිවයින්ඩ් කරලා බලන්න වෙනවා. එහෙම නැත්නම් ලියලී ඉන්නකොට ඔයාට කාලය යනවා. ඒක නිසා හොඳම දේ තමයි වැඩ කරපු කෙනෙක්ගෙන් ඔයා ඉල්ල ගන්න නෝට් එකක් පැහැදිලි නෝට් එකක් ඉල්ලගෙන ඒක ෆොටෝකොපියක් කරලා ඔයා ළඟ තියාගන්න. හරිද? එතකොට ඒක ඔයාට උදව් වෙනවා අර රෙකෝඩින් එක බලනවට වඩා අතපසු වෙච්ච දේවල් එතනින් කවර් කරගන්න. මොකද මේ වෙලාවේ අපිට කාලය වැදගත් නිසා. එතකොට දැන් ඔය සහ අනිත් එක දැන් අපිට තව සති දෙකක් වගේ කාලයක් ඉතුරු වෙලා තියෙනවා. ඒතකොට මේ සති දෙකක වගේ කාලය ඇතුලේ අපි අරගෙන බැලුවොත් එහෙම මොනවද අපිට දැන් කරගන්න තියෙන වැඩ කටයුතු කියලා මෙහෙමයි. ඉතින් අපි ලොකුවට දැන් වැඩ කළා හෝ නොකළා ඒක ප්‍රශ්නයක් නැහැ. හරිද? ඕනෑම විෂය ධාරාවක් යටතේ අපිට මේ දේවල් කරලා බලන්න පුළුවන්. හරිද? දැන් අපි ටාගට් එක තියාගන්න ඕනේ. තව දවස් 20 දින ඕක කොහොම හරි අපි ඔයාගේ ෆුල් ගැම්ම දාලා මේක ඇදගෙන යන්න ඕන. ඔයාගේ ෆුල් හැකියාව. ඒ කියන්නේ හරිද? ඔයාගේ උපරිම ශක්තිය දාලා මේක ඇදගෙන යන්න ඕනේ. මොකද අපිට තව මාස එකමාරක වගේ කාලයක් ඇතුලේ විභාග සම්පූර්ණයෙන්ම ඔයාලට ඉවර වෙලා යනවා. හරි. එතකොට උසස් පෙළ විභාගයක් දැන් ඔයාලට නැහැනේ. එතකොට ඒක නිසා අපිට තව පොඩි කාලයක් තියෙන. එතකොට මේක හොඳටම ගොඩ දා ගන්න ඕනේ. රයිට්. එතකොට දැන් ඒකාකාර බවක් තියෙන්න පුළුවන් උදේ ඉඳලා රැ වෙනකන් එකම විෂය කරන එක. දැන් උදාහරණයක් විදිහට භෞතික විද්‍යාව ගත්තොත් එහෙම දැන් උදේ ඉඳලා හවස් වෙනකම් ඕක කරනකොට කෙනෙක්ට පොඩ ඒකාකාර බවක් තියෙනවා. කම්මැලි බවක් හිතෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා කරන්න ඕන දේවල් තමයි ඔයා දවස දෙකකට බෙදා ගන්න කොටස් දෙකකට උදේ වරුව හරිද? භෞතික විද්‍යාව බලන්න හවස් වරුව ඊළඟ වෙන ඔයාලට අදාළ විෂයක් බලා ගන්න. හරිද? එතකොට දැන් කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි, කම්බයින් නම් කම්බයින්, බයෝ නම් බයෝ එහෙම බලා ගන්න. ඊළඟ දවස් උදේ ගත්තොත් එහෙම දැන් ෆිසික්ස් පාඩම් කරලා හවස කෙමිස්ට්‍රි පාඩම් කළා කියනවා ඊළඟ දවස් උදේ ගන්න බයෝ හරි මැත්ස් හරි එහෙම අරගෙන මාරුවට වගේ මේක කන්ටිනියු කරගෙන යන්න. එතකොට ඔයාලට ලේසි වෙයි. මොකද ඒකාකාර බවක් නැහැ. එතකොට ඔයාලට කම්මැලි ගතිය අඩු වෙයි. හරි? එතකොට අපි දැන් කාලය අපත යාමක් කරගන්න බැහැ මේ වෙලාව. ඇත්තටම අපිට තව පොඩි කාලයක් ඉතුරු වෙලා තියෙන හින්දා. රයිට්. ඕක තමයි මට කියන්න තියෙන පළවෙනි කරුණ. ඒ කියන්නේ රෙකෝඩින් ගොඩ ගහලා තියෙනවා නම් තාම ඔයාට අතපසු වෙච්ච දේවල් වල ඒක තාම බල ඉන්න එපා. රෙකෝඩින් ඔයා වැඩ කරපු කෙනෙක්ගෙන් නෝට් එකක් ඉල්ලගෙන ඒක ෆොටෝකොපියක් කරලා ඔයා ළඟ ෆොටෝකොපියක් ගහගෙන ඔයා ළඟ තියාගන්න. එතකොට ඒක ඔයාට වඩාත් ලේසි වෙයි මේ වැඩේ කරන්න. රයිට්. එතකොට ඔයාට ලේසි ආයෙ අරක පෙරලා බැලුවා හයිලයිට් කරගත්ත වැදගත් දේවල් ටට්ටක් ගාලා ඔයාට මේක බලා ගැනීමේ සහ පාඩම් කර ගැනීමේ පහසුවක් තියෙනවා. හරි. ඊළඟ කරුණ තමයි අපි දැන් අපි ගාව තියෙනවානේ දුරකථන නේද? මොබයිල් ෆෝන්ස් තියෙනවා. ඒතර මොබයිල් ෆෝන්ස් ගත්තොත් එහෙම අපි පොඩ්ඩක් දැන් මේකෙන් චුට්ටක් ඈත් වෙන්න බලන්න. මොකද ඕක අපිට අර වෙලාව අපේ නාස්ති කිරීමක් වෙන්න පුළුවන් උතුණුත්. මොකද කෙනෙක් chat කළොත් මොකටද රිප්ලයි කරගන්න වෙනවා. එතකොට chat එක දිගට යනවා. එතකොට අපිට පොඩ්ඩක් කාලය අපතේ යෑමක් සිද්ධ වෙන්න පුළුවන් මේ වැඩේ හරහත්. මොකද එතකොට ඒක අපිට කෙලින්ම අපේ ලැබෙන රිසල්ට් එකට බලපෑම එල්ල කරනවා. හරිද? එතකොට අපිට හොඳම රිසල්ට් එකක් ගන්න ඕන නම් සහ මේ වෙලාවේ ඉන්න තැනින් ගොඩ එන්න ඕන නම් සහ ඔයාලා හැමෝටම මේ කියන්නේ. හරි. එතකොට අපිට කියන්නේ අතීතේ මොනවා වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් අපිට ඉස්සරහ තියෙන කාලය ගැන හොඳට අවධානය යොමු කරලා වැඩේ කරගන්න. එතකොට ගොඩ දා ගන්න පුළුවන්. අපි හැම වෙලේම ફોකස් කරන්න හරිය. මට බැරි දේවල් තියෙන්න පුළුවන්, පුළුවන් දේවල් තියෙන්න පුළුවන්. ඒක බැරි දේවල් වලට
ගෙන අර වගේ කිව්ව දේ ෆොටෝකොපි ගහගෙන ආයව බලන්න සහ ඊට පස්සේ පුළුවන් දේවල් හොඳටම පොලිෂ් කරගන්න මේ වෙලාවේ. දැන් අපි ගත්තොත් එහෙනම් භෞතික විද්‍යාව ගත්තොත් එහෙම අපි දන්නවා සමහර පාඩම් අනිවාර්යෙන්ම එන පාඩම් තියෙනවා. හරි. ඒතර තාපේ වගේ පාඩමක් අපිට අනිවාර්යෙන් එනවා. එතකොට මේ වගේ පාඩම් ගත්තොත් ධාරා විද්‍යුතය ඉලෙක්ට්‍රොනික එතකොට අපි දන්නවනේ ඒවා එනවා කියලා. එතකොට ඒවට පොඩ්ඩක් රෙඩි වෙලා ඉන්න වැඩිපුර. මොකද අපි දන්නවා ඒවා එනවා කියලා. හරි. එතකොට ඔයාලට ලේසි වෙනවා ප්‍රශ්න වලට උත්තර ලියන්න. රයිට්. එතකොට පාඩම් කරන ප්‍රමාණය වැඩි කරගන්න. එකම එක වාට පුළුවන් නැවත බලන්න ප්‍රශ්න කරන්න මේ වෙලාවේ. හරි. එතකොට කාලය අපතෙනවා. දැන් වෙනකොට සිලබස් ඉතින් ඉවර වෙලා තියෙන හින්දා අපිට තව කාලය ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ පන්ති දැන් ගොඩක් වෙලාට නවතී ඉස්සරහ සතිවල. හරි. එතකොට අපිට පුළුවන් ඒ කාලයත් අපේ පාඩම් වැඩවලට යොදවන්න. ඊළඟ කරුණ දුරකථනය තමයි මම ඊට පස්සේ කී හිටියේ. එතකොට ඒකත් පොඩක් අඩු කරන්න කියන පුළුවන් නම් පාවිච්චි නොකරම හිටියනම් හොඳයි වගේ. මොකද එතකොට ඔයාලට ලේසි මේ වැඩේ කරගන්න. එතකොට ඒකාකාරයි වගේ මනස හැදිලා තියෙන්නේ මෙතනට. එතකොට වැඩේ ලේසි. අනිත් එක තමයි අපේ නිින්ද. නිින්ද ගත්තොත් එහෙම මේ වෙලාවේ ඉතින් රෑ එළි වෙනකන් වැඩ කිරීමක් කරන්න යන්න එපා මේ අන්තිම සති කාලය ඇතුලේ. හරි. මොකද රෑ එළි වෙනකන් බැරි වෙලාවට අසනීපයක් වෙන්න පුළුවන්. එහෙම අසනීපයක් වුණොත් එහෙම ඒක ඉතින් අපිට හොඳටම පාඩු විභාගයක් ඇතුලේ මේ වගේ අසනීප තත්ත්වයක් ආවොත් එහෙම ඒක නිසා ඒ වගේ ඒ වැඩ කරන්න යන්න එපා. මේ වෙලාවේ එළි වෙනකන් පාඩම් කරන වගේ වැඩ කරන්න යන්න එපා. හරි. ඔයා පැය 5ක් පහමාරක් වගේ හොඳට නිදා ගන්න. හරි. නිින්ද කියන එක අපිට ඕනේ නෙති. ඒක නිසා වැඩිපුර කාලයක් ඔයා වැඩවලට යොදවලා පැය 5ක් පහමාරක් ඔයා නින්දට යොදවන්න වැඩිපුර වැඩ කරනවා කියන්නේ මෙහෙමයි. දැන් ඉතින් එක දිගටම වැඩ කරන අමාරු වෙන්න පුළුවන්. ඒතකොට පොඩ්ඩක් වෙලා නැගිටලා ගිහින් පොඩ්ඩක් කැරකිලා ඇවිල්ලා ආයෙ පුටු ඇවිත් වාඩි වෙන්න පැය ගණන් කැරකි ඉන්න නැතුව ආයෙ ඇවිත් වාඩි වෙලා හොඳට වැඩේ කරගන්න. හරි. එතකොට අපි ටාගට් කරගන්න ඕනේ අද මම මේ කොටස මෙහෙම කොහොම හරි කරනවා. ඒ කියන්නේ පාඩම් කරන එක වැඩි කරනවා. ඔයා මොන තත්ත්වෙ ඉන්නව වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම තත්ත්වයක ඉන්න කෙනෙක් ඕන විෂය ධාරාවක් හදාරන කෙනෙක් අර මානසික වැටෙන්න එපා. අනේ මට කරගන්න පුළුවන් වෙයිද මේක කරගන්න බැරි වෙයිද වගේ දේවල් හිත ඉන්න එපා. මේ වෙලාවේ අපි කරන්න ඕනේ ફોකස් එකේ වැඩ ටික කරගෙන යන එක. රයිට්. එතකොට අපිට ගොඩක් පහසු වෙනවා ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියා ගන්න. එතකොට ඔන්න ඔය දේ කරුණු පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා මේ වෙලාවේ වැඩ කළොත් ඔයාට හොඳ රිසල්ට් එකක් ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට හොඳ විශ්වවිද්‍යාලයකට සිලෙක්ට් වෙලා හරි පිළිගත් පාඨමාලාවකට ඇතුළත් වීමේ හැකියාවක් අපිට ලැබෙනවා. හරි. එතකොට මේක ගැන හොඳ අවධානයෙන් ඉඳලා වැඩ ටික කරගන්න හැමෝටම සූපතනවා ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියලා.